iPhone කියලා පිළිගන්නවා ඔන්ලයින් සරසවි අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ විශ්වයේ දෙසතියක් 15 වෙනි වැඩසටහන. මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. විභාග සඳහා සූදානම් වෙන අයට පාවිච්චි කරන්න පුළුවන් ලෝකයේ හොඳම විභාග සූදානම් ක්‍රම 5 ගැන ඒ වීඩියෝ එකත් බලන්න. විශ්වයේ දෙසතියක් වැඩසටහන ගොඩක්ම කරන්නේ සාමාන්‍ය දැනිය ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙන තරඟ විභාග වලට මුහුණ දෙන කට්ටිය සඳහා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. කලකට පෙර ට්වීට් ලෙස හැඳින්වූ සමාජ මාධ්‍යයේ නම කුමක්ද? වර්තමාන නම X. එය හඳුන්වා දුන්නේ කවුරුන් විසින්ද? ඉලෝන් මස්ක්. රියානතුරක් හේතුවෙන් දලයක් අහිමි වූ හස්තියාගේ නම කුමක්ද? සුමේධ හස්තියා. කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය දරන්නේ කවුද? ගැරී ආනන්ද සංගරී මහතා. එයා ශ්‍රී ලාංකේය සම්භවයක් තියෙන කෙනෙක්. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ අපට වැදගත් වෙන්නේ. අධිකරණ අමාත්‍ය ධූරය වගේව සාමාන්‍යයෙන් අහන්නේ නැහනේ. කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය දරන්නේ ශ්‍රී ලාංකේය සම්භවයක් තියෙන ගැරී ආනන්ද සංගරී මහතා. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඩලීමේ කොමිසමේ සභාපතිත්වයේ හිමි වූ රට කුමක්ද? ඉන්දියාව. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඩලීමේ කොමිසමේ සභාපතිත්වයේ හිමි වූ රට ඉන්දියාව. එම සභාපති ධූරය හිමි වූයේ කාටද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සමාජික ශම්භු එස් කුමාරන් මහතාට. ඉන්දු ලංකා කිවිසුම අත්සන් තැබුවේ කුමන වර්ෂයකදීද? පහුගිය දවස්වල බටලන්ද කොමිෂන් වාර්තාව ගැන හිම කතා කරද්දී මේ ඉන්දු ලංකා කිවිසුම ගැන කතා වුණා. ඉන්දු ලංකා කිවිසුම අත්සන් තබන්නේ 1987 දී. පසුගියදා ඇමරිකානු ජනාධිපතිවරයා වසා දැමීමට තීරණය කළ ඇමරිකාවේ විශාලතම සහ පැරණිම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය කුමක්ද? Voice of America. ඇමරිකානු ජනාධිපතිවරයා වහලා දාන්න තීරණය කරා මේ ඇමරිකාවේ විශාලම සහ පැරණිම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය. ඉන්දු ලංකා කිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූයි සැලකෙන ව්‍යවස්ථා සංශෝධනය කුමක්ද? 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒක සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඉන්දු ලංකා කිවිසුමේ ප්‍රතිඵලයක් විදිහට තමයි පළාත් සභා ක්‍රමය ඇති වුණේ කියලා. පළාත් සභා ඇති කරන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ. පසුගියදා දුම්රිය ස්ථානයක වහලයක් කඩා වැටීම නිසා සිදු වූ අනතුරක් හේතුවෙන් එරට ජනාධිපතිට ධූරයෙන් ඉවත්වන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වෙන්නේ කුමන රටේද කියලා අහනවා. සර්බියාවේ. සර්බියාවේ තමයි දුම්රිය ස්ථානයේ වහලේ කඩා වැටිලා වෙච්ච අනතුරට නිසා ජනාධිපතිට ධූරයෙන් අයින් වෙන්න කියලා උද්ඝෝෂණ කරන්නේ. ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ කොහේද? චීනයේ නේජින් නුවර. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පත් පළමු කාන්තාව කවුද? මේක ටිකක් වැදගත් ප්‍රශ්නයක්. කර්ස්ටි කොවෙන්ට්‍රි මහත්මිය, එහෙමත් නැත්නම් ක්‍රිස්ටි කොවෙන්ට්‍රි මහත්මිය කියලාත් සමහර තැන්වල තිබුණා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මෙච්චර කල් කාන්තාවන් පත් වෙලා හිටියේ නෑ. මේ සැරේ පත් උනේ කර්ස්ටි කොවෙන්ට්‍රි මහත්මිය. එතකොට සිම්බාබ්වේ වත්මන් ක්‍රීඩා ඇමති තමයි ඒ තනතුරට පත් වෙන්නේ. එතකොට සිම්බාබ්වේ වත්මන් ක්‍රීඩා ඇමති වෙන්නේ කර්ස්ටි කොවෙන්ට්‍රි මහත්මියම තමයි. කර්ස්ටි කොවෙන්ට්‍රි මහත්මියම තමයි මේ විදිහට පත් වෙන්නේ. ඒ වගේම තමයි මේ කමිටුවේ සභාපති ධූරයට තමයි පත් වෙන්නේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සභාපති ධූරයටපත් පළමු කාන්තාව වෙන්නේ ක්‍රිස්ටි කොවෙන්ට්‍රි මහත්මිය. ඒ වගේම සිම්බාබ්වේ වත්මන් ක්‍රීඩා ඇමති වෙන්නේ ක්‍රිස්ටි කොවෙන්ට්‍රි මහත්මිය. එතුමියගේ ක්‍රීඩා ඉසව්ව වෙන්නේ පිහිනු. මාස 9ක් වැනි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිර වී සිටීමෙන් පසුව පසුගියදා නැවත පෘථිවියට පැමිණි ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුචි විල්මෝ කියන ගගනගාමීන් දෙදෙනා. දවස් 8ක මෙහෙයුමක් සඳහා තමයි ඒගොල්ලෝ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්නේ. නමුත් යානේ ඇතිවෙච්ච දෝෂයක් නිසා එතන හිර වෙලා ඉන්නවා මාස 9ක්. ඊට පස්සේ මේ ආපහු එන්නේ පහුගිය දවසක සුනීතා විලියම්ස් සහ බුචි විල්මෝ කියන ගගනගාමීන් දෙදෙනා. එලෙස ඔවුන් ආපසු රැගෙන ඒමට කටයුතු කළ අභ්‍යවකාශ යානය SpaceX යානය. ඔලිම්පික් තරගාවලියට මෙවර අලුතෙන් ඇතුල් කර ඇති ක්‍රීඩා ඉසව්ව බොක්සින්. මේක මං හිතන්නේ කලින් ඔලිම්පික් ගැන කරන වීඩියෝස් වලත් කීවා ඔලිම්පික් තරගාවලියට බොක්සින් අලුතෙන් ඇතුල් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මෙවර ඔලිම්පික් තරගාවලියට අලුතෙන් ඒක ඇතුල් කරලා තියෙනවා බොක්සින්. යුරෝපයේ කාර්යබහුලම ගුවන් තොටුපළ ලෙස සැලකෙන්නේ කුමන ගුවන් තොටුපළද?
හීත්‍රෝ ගුවන් තොටුපළ. යුරෝපයේ කාර්යබහුලම ගුවන් තොටුපළ. එංගලන්තයේ විශාලතම ගුවන් තොටුපළ ලෙස සැලකෙන්නේ කුමන ගුවන් තොටුපළද? ඒත් හීත්‍රෝ ගුවන් තොටුපළ. එයි දැන් හීත්‍රෝ ගුවන් තොටුපළ අපිට වැදගත් වෙන්නේ පසුගියදා විදුලිය බිඳ වැටීමක් නිසා වසා දැමූ එංගලන්තයේ ගුවන් තොටුපළත් හීත්‍රෝ ගුවන් තොටුපළ. එතකොට පසුගිය දවසක ඔයාලට නිවුස් එන්න ඇති ආසන්නයේ තියෙන විදුලි උපබලාගාරයක වෙච්ච ගිනි ගැනීමක් නිසා විදුලිය බිඳ වැටිලා හීත්‍රෝ ගුවන් තොටුපළ වහලා දැම්මා කියලා. දැන් හීත්‍රෝ ගුවන් තොටුපළ වහලා දැම්මට පස්සේ ලංකාවෙන් ඒකට යන්න තිබිච්ච ෆ්ලයිට්ස් උත් ගොඩක් කැන්සල් වුණා. ඒ වගේම මේක තමයි යුරෝපයේ තියෙන කාර්යබහුලම ගුවන් තොටුපළ. එතකොට ඒ වගේ එකක් වහලා දැම්මට පස්සේ ගුවන් ගමන් අවලංගු වුණාට පස්සේ ඒක ලොකු බලපෑමක් වෙනවා අනිත් ගුවන් ගමන් වලටත්. ඒ වගේම තමයි මේක එංගලන්තයේ තියෙන විශාලතම ගුවන් තොටුපළ. ඇමරිකානු ජනාධිපති විසින් පසුගියදා වසා දැමීමට තීරණය කරන ලද දෙපාර්තමේන්තුව කුමක්ද? එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය ආරම්භ වුණේ කිනම් වර්ෂයකද? 2020 අවුරුද්දේ තමයි ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය ආරම්භ වෙන්නේ. මේක මේ චන්ද්‍රිකා පාවිච්චි කරලා දෙන අන්තර්ජාල සේවය. එක්සත් ජනපද උපජනාධිපති ආර්යාවගේ නම කුමක්ද? ඌෂා වෑන්ස් මැතිණිය. එක්සත් ජනපද උපජනාධිපති ආර්යාව සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් එහෙම ප්‍රසිද්ධ කෙනෙක් වුණේ නැහැ. නමුත් වර්තමාන උපජනාධිපති ආර්යාව සමාජ කටයුතු වලට එහෙම සක්‍රීයව දායක වෙමින් ටිකක් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. එතුමියගේ නම ඌෂා වෑන්ස් මැතිණිය. ආසියාවේ පැරණිතම රග්බි තරගාවලිය කුමක්ද? ක්ලිෆර්ඩ් කුසලාන. ආසියාවේ පැරණිතම රග්බි තරගාවලිය ක්ලිෆර්ඩ් කුසලාන. රතු ග්‍රහයා ලෙස හඳුන්වන ග්‍රහලොව කුමක්ද? අඟහරු ග්‍රහලොව. නේටෝ සමග එක් වූ අවසන් රට කුමක්ද? ස්වීඩනය. නේටෝහි සමාජික රටවල් ගණන කීයද? මේ වෙනකොට 32යි. එක්සත් රාජධානියේ වර්තමාන රජු කවුද? තුන්වන චාල්ස් රජු. ඔහු එම පදවියට පත්වන්නේ කිනම් වසරකද? 2022 අවුරුද්දේ. ඉතින් මම හිතනවා අදත් අපි වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්. channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.